මොකද වෙන්නේ? කොහෙටද අපි ඇවිල්ලා ඉන්නේ? කොහොමද මෙයාලව අපිට හම්බුනේ? අපි ඇවිල්ලා ඉන්නේ රවිදු සර්ගේ අවුරුදු උත්සවයට. සාගා 2026. මම මේක ගිය පාර දකිද්දිත් මේ විදියමයි මේ පාර දකිද්දිත් මේ විදිය. ෂේ වෙලා. අයියෝ. අනේ බලස වෙලා. හලෝ. මම ගියාද පල්ලෙහා. මම පල්ලෙහාට ගියා. මං ගිහිල්ලා ආවේ. පොඩ තෙරපිලා මිරිකිලා ආවා. කවුද යන්නේ? ඈ ආවේ. ඊළඟ බලන්න. ළඟම රවුමන්දලා ආවා. හරියට ගියේ නේ. හලෝ කොහොමද? අපි පල්ලෙහාට ගිහිල්ලා ඕනේ. පොඩ ගිහිල්ලා. මේ අපි ගිහින් එන්නේ. එලගිරි. එතන අපි යන්නේ නේද? මොනවද කරමු? අනිවාර්ය. හරි ඉතින් අපි පොඩ්ඩක් පල්ලයට යන්න කියලා දාන්න. පල්ලය පොඩි සෙට් එකක් ඉන්නවා හම්බෙද්ද. සුබෝද? රයිට්. මේ රවයි සෙට් එක. Hai jam. What? Vlog එකක් කරන හායි කියන්න. Hi. එද? වාසුපුරේ ටයිට් එකේ මාරුකට පිට කරන්නේ. බෝධකෝ. තුබෝධය හොයාගන්න ඕන මිනිහා ඉවරක් දැල්ලේ. හරිනේ? අම්බතෝ. මේ වීඩියෝ නේ උනේ. ඈ? ඔය යත් අයියෝ. බනේ දුන්නේ. යාළුවෙක් ගත්තොත් තාම දිනවා. සියාර. එහෙනම් දෙකම දාපන්. ආම අතනින් මෙතෙන්ට ආයෙත් යාළුවා. දැකලා පුරුදු. ඒකනේ. කලින් අපි කොළොන් නරුවයකෝ. ඈ යක්කෝ. ඈනේ කියන්නේ. කොහමද? අපි මෙහෙන් ඉන්නේ. ආලා වගේ තමයි. හරි ඉතින් ඔය හරි. හරි ඔක්කොම ඉන්න. වීඩියෝ නැහැ කිව්වා. Thank you. අයියෝ හොරගෙන මේ මම මොකද? අත්වේ. ඕනේ නේද කියලා? මොකක්ද ඊළඟට කරන්න තියෙන්නේ? ඔයා ඉන්නේ එහෙ තමයි අතුරුගිරිය තමයි අපේ ගේ යහපැත්ත ෂූට් එක කරන්නේ. එහෙමද? ඊතර තියෙන රට්ටුදගේ අතුරුගිරිය. ආයෙත්. යා. ලෝකෙ මොකෙ ටිෂු එහෙම නෑනේ මූණ පිය ගන්න පුළුවන් දෙයක් නෑනේ. මේක අපි එනවද? අපි ඉන්න අවුලන්නේ. කට් කරාවු කිව්වටත්. නේ. ඉස්සන්නේ thank you. එලගිරි. කොටා යන්නේ නැද්ද? කොටානේ. ඉන්නේ හිටියව. හිටියද? ඔව්. මොකද්ද අය subscribe කරන්න subscribe නේ? ඔව්. subscribe කරන්න bell icon එක click කරන්න. කොටා ගියෝ? දාන්න. ඊවරත් කරා. ආයේ? ඔව්. මේ බර දාන්න මම ටැග් කරලා. අයි ගේමොන් කන්ට්‍රීස් එකේ වීඩියෝ දානකම් බලන් ඉන්නවා. අනේ එලගිරි දාන්න. ඔව් අනුරයකෝ කැරියකෝ. ඒක අවු එච්චර නැතිඳ වැඩේ ලේසි. දැන් ආලා වගේ වා. ආර. සන්න අරිනවා. මේ ඩාඩිය මේ විදිහේ මේ ඒක කරා ඔක්කොම කරා කල්ුණොත් එක්ක. වටියයි තියන්න පුළුවන්. දැන් තරගත් නෑනේ. ඉරයි ගතිකෝ යන් මම තරගේ ගාවට ගියා. ඊට පස්සේ කො මල්ලිට ගියාට යන්නේ. එතන අපෝ දෙනක වැඩි. තරගේ කරන්නවත් නැහැ. මට ඇහෙන්නේවත් නෑ මොකද. ආයි තරග ගතිකෝ ගියා. මට ඇහෙන්නේවත් නෑ. ආහා. මට වයින්නවා මාපලේ මයික් එක ඕ සීයයිනේ. මාර්ගෙත් එක. මේක ඕෆ් කරලා තියෙන්නේ. ඕ මේ ඕෆ් ඔයා බොරුවක් බොරු. මේ ෂර්ට් එක ඇල්ලා. මේ ෂර්ට් එක අපිට. අවුස් අපේනවා. නිමුල්ලුවක්.
සුබාරුත් අවුරුද්දක් ඒවා. ඔයා මට හම්බුණා කීස් එකේ මතකද? මට එකපාරට අක්කාර ඊට පස්සේ ඔලුවට ආවා මේ කවුද කියලා. හොඳයි නේද? වැඩේ ආතල්ලේ. මේ පාරනේ මම සෙට් වුණේ නේ. ඔල්ලෝට ඊට හොඳ ආතල්ලක් තියෙනවා යා පොඩි උන්ට සෙට් එකට. දැන් මේ ඊගා පාර වගේ මම සර්කි මන් දෙන්නමයි ඉන්නේ. කවුදද? කියන්නේ සාමාන්‍ය 180 90 කියලා අපි තාම සුළු ප්‍රමාණයක් තමයි ටිකට් දෙන්නේ දැන්. නෝ බාර දෙන්නක කිලි එළියට බහින්න බෑ බාහිර ඉන්නත් බෑ එළියට ඉන්න. පාර දෙන්න මාර හිට් නේ දවසට. දාන යනවා. වැඩේ යනවා. රවින්දු සර් හැම අවුරුද්දෙම ළමයි වෙනුවෙන් මේ අවුරුදු උත්සවය කරනවා. නැත්නම් මහා රාතල් ලැබුණා දින්නේ නැහැ. වැඩි කියන්නේ අපේ කාලේ නම් මේව සීන් තිබ්බෙම නැහැ. ආයි. ගා පොඩ මාදි සෝරි අර ඔක්කොම ඉන්න. රම්බඩි වනේ අර ඔක්කොම ඉන්න. මේකෙන්ද මොකෙන්ද ඔබන්නේ? හරි අනුරයයි කොටා ඉන්නවා මචං උඩට වෙලා. කොටා අයියෝ සෙට් කරලා දෙන්න බැරි නේද ෆොටෝ එකක් අලින් ඥාන් එකවරෙන් අලින් උඩ කැරියෝ ටික එන්නේ නෑනේ මෙච්චර වෙලා ඔක්කොගේම ගැව්වේ යාගේ විතරයි ගහගන්න බැරි උනේ කවුද දන්නේ පාලනය මේ මූ පාලනය කරන්න කවුද දන්නේ නැහැ මේ අර අරුව පාලනය කරන්න කවුද දන්නේ නැහැ අවුව කියන මාතෘකාව ගැන මම කතා කරන්න කැමති නෑ මාව කළු වෙනවා. අවුව කියලා කියද්දිත් කළු වෙනවා. දැන් කළු වුණා. සුබෝධන සැපක් අරන් ආවා එළියට ගිහිල්ලා. මේ සුබරුත් වරුද්දක් ඒවා කියලා කියන්නේ විදියක් නෑනේ මේ වීඩියෝ එක වැටෙද්දී අනිවාර්යෙන් වෙසක්පත් වෙනවා. පිස්සු. ආයේ මාර ආසයෙන් බලන ඈ. ආතල් මාර මාතල්. අම්මෝ කඩන්නේ එහෙමයි. නෑ කියන්නේ. මරි දාගන්නද මේක AC කාමරයක්ද නැති එකක්ද? AC තමයි මට ඒක වැඩ කරන්නේ දරා ගන්න බෑ. ඉබ්බට වැඩ නෑ මේ බලන්න මේ හරි ආසෙලා වීඩියෝ එකක් දින මෙන්න කරලා උඩ බෙට්ටක් දාන්නේ ඒ අනිත් අයල ගම්මාරු කවුද? ඒකේ අනිත් කොල්ලා ඒ අපේ මල්ලි ඉන්නේ. මට වෙන කවුරුත් හිටියේ නෑ එදා ඒ වැඩේ ගන්න. මම ඉතින් මිනිහා මග ඊනාව කිලකෙටි කතා කරන්නේ ඔනේ කාතල්ල ඔගොල්ලෝ බෙට්ටක් දාන වීඩියෝ එකක මාරා ඕ ලස්සන වැඩ කරන්නේ මේ අපි ෆොටෝ එකක් ගමු. කවුද ගන්න බා? ඒවා සීන් එක ගන්න. ඔගොල්ලෝ අපි හැමෝමයි රයිඩෝ හවස් වෙන්න කලින්ම ෂෝ එක පටන් ගත්තා මචල්ලා. අම්මට සිරි කොහොමද ගොල්ලෝ ටික පැද්දි සිල්ලගේ ඉන්න විදිය. ඇත්තට මේ ෂෝ එකත් පොඩි එකක් නෙමෙයි. සිංගර් ආටිස්ලා VNS, වස්ති, සෙන්ඩ්‍රිගේස්, ජයශ්‍රී, රොමේෂ් සුගතපාල ඒ වගේ මාර සෙට් එකක්. මම හිතන්නේ ආටිස්ලා බර ගානක් සිං කරා. ඒ විතරනේ බෑක් කරෙත් සුපිරිම බෑන්ඩ්ස් දෙකක්. වායෝ බෑන්ඩ් එකයි විනුජගේ සෙට් එක මිඩ්ලේන්. දෙන්නට ඩැල්ලට උඩ ගන්නේ